ඔයත් මේ දවස්වල සෝෂල් මීඩියා පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ වීඩියෝ දැකලා ඇති. ඉතින් ඔයාලා මේ දකින වීඩියෝ හදන්නේ සම්පූර්ණයෙන්ම AI තාක්ෂණය භාවිතා කරලා. මේ වීඩියෝ පාවිච්චි කරලා Facebook, Instagram, TikTok සහ YouTube කියන platform වලින් මේ වීඩියෝ හදන අය අපිට හිතා ගන්න බැරි තරම් මුදලක් උපයනවා. ඉතින් ශ්‍රී ලංකාවට තවමත් Instagram සහ TikTok කරා මුදල් ලැබීමේ හැකියාව නැහැ. නමුත් YouTube සහ Facebook කරා ශ්‍රී ලංකාවේ ඉඳලා මුදල් ලැබීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අද මේ වීඩියෝගෙන් බලමු කොහොමද මේ වීඩියෝ දන්න කියලා සහ මේ වීඩියෝ භාවිතා කරලා මුදල් උපයන්න කොහොමද කියලා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම ඔයාලට මේ වීඩියෝ සම්පූර්ණයෙන්ම හදන්න AI තාක්ෂණය භාවිතා කරලා කියලා. ඉතින් ඔයාලා මේකෙදි මුලින්ම කරන්න ඕන ඔයාලා වෙබ් බ්‍රවුසර් එකට යන්න ඕන. ඉතින් වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න ඕනේ Pixverse කියලා. Pixverse කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ රිසල්ට් එකක් බලන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන මේ පළවෙනි ලින්ක් එකට තමයි ඔයාලා යන්න ඕන. පළවෙනි ලින්ක් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන්. මේ තියෙන Pixverse වෙබ්සයිට් එක. ඉතින් මම මේකට sign in වෙලා තියෙන. ඉතින් ඔයාලා මෙන්න මෙතන මේ icon එක ක්ලික් කරන මේකට sign in වෙන්න ඕන. ඉතින් sign in වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මුලින්ම කියන්න ඕන මේකෙදි අපිට free හම්බෙන්නේ credit 70ක්. ඉතින් ඒක ඔයාලා මෙතනදී උඩින් බලාගන්න පුළුවන් basic කියලා මෙතන 70 කියලා මාක් එකක් තියෙනවා. ඒ තියෙන අපිට තියෙන credit ගාන. ඉතින් ඔයාලා මේකෙදි කරන්න ඕන මෙන්න මෙතන වම් පැත්තේ තියෙනවා generate video කියලා අන්න ඒක ක්ලික් කරගන්න ඕන. ඒ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන උඩින් ඔයාලා කරපු ප්‍රොජෙක්ට් තියෙනවා මෙතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මේකට කරන්න ඕනේ මෙන්න මේ විදිහේ පූසෙක්ගේ ෆොටෝ එකක් හොයා ගන්න ඕනේ. මේකන මොකක් හරි බිල්ඩින් එකක් උඩ හරි මොකක් හරි නැත්නම් පාරක හරි කොහේ හරි පූසෙක්ගේ ෆොටෝ එකක් හොයා ගන්න ඕන. ඉතින් මම මේ විදිහට ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා මෙන්න මෙතන මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා ඒ ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕන. අප්ලෝඩ් කරලා මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ඔයාලා මෙතෙන්ට පේස්ට් කරන්න ඕන. ඉතින් මම මේ ප්‍රොම්ප්ට් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලා ඒක කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරන්න. ඉතින් ඊට පස්සේ මෙතන වම් පැත්තේ වීඩියෝ එකේ සෙටින් ටිකක් අපිට තියෙනවා හදාගන්න. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඩියුරේෂන් එක තප්පර 5 හෝ 8 දාන්න. ඉතින් මම මෙතනදී තප්පර 5 දානවා. ඒ වගේම රෙසොලූෂන් එක ඔයාලට කැමති විදිහට දාගන්න පුළුවන්. මම මෙතන 360ම තියෙන දීලා මෙතනදී රේටියෝ එක ඔයාලට සාමාන්‍යයෙන් Facebook රීල් වගේ දානවා නම් ඔයාලා 3 4 හෝ 9 6 නැත්නම් 1 1 වගේ ප්‍රමාණයක් යූස් කරන්න. YouTube එක දානවා නම් 16 9 පාවිච්චි කරන්න. ඉතින් මම මෙතනදී වෙනස් කරන්න යන්නේ නැහැ. මේ විදිහටම 16 9 දාලා මෙන්න මෙතන තියෙන create කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් ඔයාලා create කියන බටන් එක බලා ගන්න පුළුවන්. credit 20ක් කැපෙනවා අපිට මේක වීඩියෝ එකක් හදාගද්දි. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ රිසල්ට් එක තමයි බලා ගන්න තියෙන්නේ. මෙතනදී තියෙන්නේ ඉමේජ් එක වීඩියෝ එකක් බවට පරිවර්තනය වෙලා විතරයි. ඉතින් අපි ඊළඟට කරන්න ඕන අන්නේ අපි හදාගත්ත වීඩියෝ එක ඔයාලා මෙතනින් මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් අපි දැන් ඉන්නේ මේකේ දෙවෙනි පියවරේදී කරන්න ඕන. ඔයාලට මෙතන වම් පැත්තේ බලා ගන්න පුළුවන් ටෙම්ප්ලේට් කියලා එකක් තියෙනවා. ඔයාලා කරන්න ඕන අන්න ඒකට ක්ලික් කරන එක. ඒකට ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාලා කරන්න ඕන ලින් ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න ඕන. ඊට එහා පැත්තේ තියෙන අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහේ ටෙම්ප්ලේට් ටික ලෝඩ් වෙවි. ඉතින් එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ Pixverse එකේ අපිට දීලා තියෙන ටෙම්ප්ලේට් කිහිපයක්. ඉතින් ඔයාලට මම ඔයාලට මුලින් පෙන්වුවා වගේ විදිහේ වීඩියෝ හදාගන්න ඕන මෙන්න මේ මෙතන මේ මිඩල් ෆින්ගර් කියන ටෙම්ප්ලේට් එක උඩ ක්ලික් කරාට පස්සේ ඒක අර අතෙන්ට ඇඩ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙන්නේ කලින් වගේම create බටන් එක ක්ලික් කරන්න විතරයි. මෙතනදී වෙනත් prompt මොකොත් දෙන්න දෙයක් නැහැ. මෙතනදී create බටන් එක ක්ලික් කරාට පස්සේ තප්පර කීපයකින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ රිසල්ට් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකේ කොටස් දෙකක් මේ වන විට හදාගෙන ඉවරයි. ඉතින් අපිට මේකට තවත් යන අර පූස නටනවා වගේ පාර්ට් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඒකෙදි කරන්න ඕනේ අපි කලින් වගේම අපි දැන් හදාගත්ත වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ටෙම්ප්ලේට් කියන එකට ගිහිල්ලා අන්තිමට අපි ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරගෙන ඊට එහා පැත්තේ තියෙන අයිකන් එක ක්ලික් කරලා මෙතන ටෙම්ප්ලේට් වල තියෙන subject 3 forward කියන එක ඇඩ් කරගෙන මෙතන create කියන බටන් එක ක්ලික් කරන්න විතරයි ඔයාලට තියෙන්නේ. පූස නටන විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මම ඔයාලට මුලින් පෙන්නපු වීඩියෝ එක ජෙනරේට් කරගන්න. ඉතින් මම මෙතනදී ඔයාලට තවත් වීඩියෝ එකක් ජෙනරේට් කරලා පෙන්නන්නම්. ඉතින් මම ඔයාලට මේ Pixverse එකෙන් කරන්න පුළුවන් තවත් වැඩක් මෙතනදී පෙන්නන්නම්. ඉතින් මම මෙතනදී යනවා Google Gemini එකට. Google එකට ගිහලා මෙතන Gemini AI කියලා සර්ච් කරලා මේ විදිහට Gemini එකට යනවා. ඉතින් Gemini එකට ගිහලා මෙන්න මෙතන මේ තියෙන අයිකන් එක ක්ලික් කරලා මෙතනදී create image කියන එක දුන්නට පස්සේ අපිට පුළුවන් Gemini හරහා image generate කරගන්න. ඉතින් මම මෙතන type කරනවා create
image and cat in mountain කියලා මම මෙයා ටයිප් කරලා එන්ටර් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහේ ලස්සන ඉමේජ් එකක් Gemini AI හරහා අපිට හදලා දෙනවා. ඉතින් මම මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ආපහු යනවා Pixverse එකට. Pixverse එකට ගිහිල්ලා ආපහු අර ටෙම්ප්ලේට් කියන එකට ගිහිල්ලා අර මං හදාගත්ත ෆොටෝ එක මෙතෙන්ට අඩ් කරලා අර විදිහටම ඊට එහා පැත්තේ තියෙන අයිකන් එක ක්ලික් කරලා මම මෙතනදී මෙන්න මේ from space to you කියන ටෙම්ප්ලේට් එක මෙතනින් තෝරගෙන අර විදිහට create button එක ක්ලික් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ result එකක්. ඉතින් මෙන්න මේ විදිහේ වීඩියෝත් ඔයාලා දැකලා ඇති social media පාවිච්චි කරනවා නම් ඉතින් මෙන්න මේ වීඩියෝ පාවිච්චි කරලත් අපිට Facebook YouTube හරහා මුදල් ඉපීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට තියෙන මේ වීඩියෝ එක විදිහට මීට වඩා ක්‍රියේටිව් විදිහට වෙනස් විදිහට හදලා Facebook එකට සහ YouTube එකට අප්ලෝඩ් කරන්න විතර ඔයාලට තියෙන්නේ. ඉතින් මේ Pixverse එක ගැන කිව්වොත් Pixverse එකේ ඔයාලට ක්‍රෙඩිට් මදි නම් තවත් account කිහිපයක් හදලා ක්‍රෙඩිට් ලබා ගැනීම හැකියාව තියෙනවා. එහෙම නැත්නම් තවත් පුළුවන් මෙන්න මෙතෙන්දී ඔයාගේ යාළුවෙක්ට ඉන්වයිට් කරලා ඔයාගේ යාළුවා Pixverse එකේ රෙජිස්ටර් වුණොත් ඔයාලට ක්‍රෙඩිට් 100ක් හම්බ වෙනවා. 3 දෙනෙක් රෙජිස්ටර් වුණොත් ක්‍රෙඩිට් 500ක් හම්බ වෙනවා. ඔයාලට අන්න ඒ විදිහටත් මේකෙදි ක්‍රෙඩිට් ලබා ගැනීම හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා ඩොලර් 8ක් වගේ ප්‍රමාණයක් දීලා ක්‍රෙඩිට් 1200ක් වගේ ප්‍රමාණයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රම පාවිච්චි කරලා ඔයාලට පුළුවන් Facebook YouTube හරහා මුදල් උපයන්න. ඉතින් වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා subscribe කරලා දාගෙන යන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය වේවා.